ළමා නිවාසයක් කියන්නේ මොකක්ද? ඒක රාජ්‍ය ආයතනයක්ද රාජ්‍ය නොවන ආයතනයක්ද? එහෙම දැන් ඕනම කෙනෙක්ට ළමා නිවාසයක් කියලා ළමයි ටිකක් ගෙන්නගෙන දාගෙන කරන්න පුළුවන්ද? මොකක්ද ඒ තියෙන වටපිටාව? ළමා නිවාස කියන සංකල්පය අපි කාලෙක ඉඳන් අහලා තියෙන සංකල්පයක්. අපි දන්නවා දරුවෙකුට ජීවත් වෙන්න ඔහුගේ සංවර්ධනයට ආරක්ෂාවට වඩාත් උචිත සුදුසු පරිසර වෙන්නේ පවුල. පවුලේ දෙමව්පියන්ගේ වාරකරුවන්ගේ ආරක්ෂාව රැකවරණය සෙනෙහස ඇතුලේ තමයි දරුවෙක් සංවර්ධනය විය යුතුයි පෞරුෂය දියුණු කළ යුතුයි කියන මතය තමයි අපි සියලු දෙනාම බොහෝ දුරට පිළිගන්නේ. හැබැයි විවිධ හේතුන් මත බොහෝ දරුවන්ට අපේ රටේ මේ පවුල තුල දෙමව්පියන්ගේ ආදර රැකවරණ ලැබමින් තමන්ගේ අධ්‍යාපන කටයුතු ලැබමින් සුරක්ෂිත ජීවිතයක් ගත කරන්න බැරි වෙන අවස්ථාවල් තිබෙනවා. විවිධ හේතු තිබෙනවා. මව්පියන් අහිමි වීම, ඒ වගේම අතහැර දමා යාම, බාරය ආරක්ෂාව පිළිබඳ ගැටලු, අනාරක්ෂිත වීම, අවතැන් වීම, ඒ වගේම අත්හැර දැමීම වගේ තත්ත්වයන් අපිට දකින්න ලැබෙනවා. ඉතින් ඒ නිසා අපේ රටේ කාලයකට පෙර සිටම විවිධ මට්ටමින් මේ ළමයින් රඳවා මෙවැනි දරුවන් රඳවා තබා ගැනීම සඳහා වන මධ්‍යස්ථාන ආරම්භ කරලා තිබෙනවා. මේ ආයතන ඔබ සඳහන් කරා වගේ රජයේ විසින් පවත්වාගෙන යනු ලබන ආයතන තිබෙනවා. ඒ වගේම ස්වේච්ඡා සංවිධාන විසින්, සිවිල් සංවිධාන විසින්, පුණ්‍ය ආයතන විසින්, ඒ වගේම ආගමික මධ්‍යස්ථාන වලට සම්බන්ධ ආයතන විසින් මේ දරුවන්ට රැකවරණය ආරක්ෂාව දෙන්න මෙවැනි මධ්‍යස්ථාන ආරම්භ කරලා තිබෙනවා. හැබැයි අපිට ඔබ කිව්වා වගේ හිතුමතේට ඕන විදිහට ළමා නිවාස පටන් අරගෙන යන්න බෑ. මොකද බොහෝ දෙනෙක් මේ ළමා නිවාස පිළිබඳ යම් යම් චෝදනා කලකට සිරපෙට පෙර සිට ඉදිරිපත් කරලා තිබෙනවා. මේවා එක්තරා ආකාරයක මුදල් ලිපීමේ පරමාර්ථයෙන් කරනවා. දැන් අපිට යම් යම් පැමිණිලි ලැබෙනවා, අපිට තොරතුරු වාර්තා වෙනවා, ළමා නිවාසයට ලැබෙන බඩු භාණ්ඩ නිසි පරිදි කළමනාකරණය වෙන්නේ, මේ දරුවන්ගේ ආරක්ෂාව රැකවරණය පිළිබඳ ප්‍රශ්න එනවා, අසමානව සලකනවා වගේ කාරණා. ඒ නිසා අද දවසේ වෙනකොට අපි රචයක් හැටියට මේ සම්බන්ධයෙන් යම් යම් මැදිහත් වීම කරලා තිබෙනවා. ප්‍රතිපත්ති මේ කාරණා සකස් කරලා තියෙනවා. මේ ළමා නිවාසවලත් දරුවන්ට ළමා සංවර්ධන මධ්‍යස්ථාන වලත් කියන තරම් ආරක්ෂාව තියෙනවද? මට තව එක උත්තරයක් ඔබට දෙන්නට ඕන. ඔබ සඳහන් කරා ඕන කෙනෙකුට ළමා නිවාසයක් එහෙම කරන්න බෑ. දැන් ළමා සංවර්ධන මධ්‍යස්ථානයක් යම් කෙනෙක් රජයෙන් පරිබාහිරව පටන් ගන්නවා නම් පළාත් පරිවාස දෙපාර්තමේන්තුවේ ලියාපදිංචියකට ලක් කරන්න ඕන. ඔබ දන්නවා අපේ රටේ මේ පරිවාස සේවයේ ළමයින් සම්බන්ධයෙන් වැඩ කරන ඉතාම වැදගත් සේවාවක්. අපේ රටේ ආණ්ඩුක ව්‍යවස්ථාවේ 13 වෙනි වගන්තියෙන් 13 වෙනි සංශෝධනය මගින් මේ පරිවාස සේවාව ඩිවෝල්ට් සබ්ජෙක්ට් එකක්. එහෙම නැත්නම් පළාත් සභාවන් යටතට තියෙන සේවාවක් හැටියට ක්‍රියාත්මක. ඒතර අපේ රටේ පළාත් 9 පරිවාස කොමසාරිස් 9 දෙනෙක් ඉන්නවා. ඒ අය විසින් ඒගොල්ලන්ගේ රාජකාරී අපසරිය තුල මේ ළමා සංවර්ධන මධ්‍යස්ථාන ලියාපදිංචි කිරීමට පියවර ගත යුතුයි.